කොල්ල මං ආයේ තනකොළ ටිකක් කපා. දැන් කියපන් කවුද ගහන්නේ ඔයා කියලා? මමයි නැක්කේ. මෙයා තමයි මෙයා තමයි. දාවුනානම් මාර සීන් එක නේ බං වෙන්නේ. මේ මම කලිසම තාම තියන් ඉන්නවා බං ගුණේරියා. කෙනා හොයාගන්න. ඕක ඌනෙක්ගේ හනිමුන් එකේ හුණිච්ච කෑ ගැවුවත් හිතන් ඉන්න ඌ කියනේව ඇත්ත කියලා. ඒ තරමට ඕක ඕවා විශ්වාස කරන්න කෙබ්බා. අඩේ තම්බි උඹට කොඩි නැක්කත් කරයි දන්නේ නැහනේ. අඩේ ඇත්තද බං? මං දැක්කෝ මගේ කලිසම අරන් තියලා තියෙනවා බං. බයෙන් එපා මං ගාව හොඳ පෑන් එකක් තියෙනවා. පච්චකෙයිනතු ඉර්පයකෝ කෙල්ලකෝ දෙකෝ තොට ගවුමත් දෙන්න ගොල් ලබ්බා මොකක්ද අයියෝ අයියෙන් කරකවනවා ඔක බකල්ද කියලා බලන්න. අයියෙන් කරකවන්න බෑ බන් දැන් ඇඟට අමාරු. තම්බි ටොම්බා කෑල්ලානේ. ඕවලට නම් මං කොච්චර ගහලා ඇද්ද? අඩේ තම්බි සිරාවටම ඇතුවයි ඉතින්. පිරිය ඇතිනේ. පිට බැරි වෙයිද බං? හැබැයි දැන් ගොඩක් කල් ගාලා. ඒ උනාට දැනුත් පුළුවන් ඇති කියපන්කෝ ගහපු විදිහ. ඈ බං ඕකේ පාවසිරිතුමගේ මකන එක මම දුන්න ඩාණ්ඩා අංගලෝකිට ගැව්වා එදා. අනවතෝ දොස් කනවා මරාගෙන කන දෙනවෙ. කොල්ලනේ මගේ හවස පෑන් එක හරිනේ. එහෙනම් එනවනේ වැඩේ කරන්න. හරි ආච්චි. මුදලාලි ඊයර කලිසමක් බෑග් එකේ දාලා තියෙන්නේ. මගේ වත්තේ බව කරගුණ ටික මේ කාතරේ ගිරේ තෝ. ඔන්න බලහන්කො තව පොඩ්ඩක් එන්නේ කවුද කියලා. ස්වාමී නේද? චලිතෙයියා තෙయ్య මම ලෑස්ති කරගන්න කිව්ව ආම්පනේ ටිකක් තරම් ලෑස්ති වුණා නම් එහෙනම් මොනවාද මම ගහ කරි ඉතින් බලලා ගිහලාද ගහදාව කලිසම නම් තියෙනවා ස්වාමී. දැන් අපි පොඩ්ඩක් ඔරාට දන්නවල බලමු. දැන් බඩරක් පොඩ්ඩක් එනවල බලමු. එහෙනම් මුදලාලි අද පොල් ගහක් පින්නවනම් ආරක්ෂාවක් දාලා ඉදෙන්නම දෙමු. මුම්මා වැන්නලි වැඩ කරන්න කලින් මම්මෝට හොඳ වැඩක් කරන්න හිටපන්කෝ. ස්වාමිගේ නුම් බෑග් එක මේකට දාලා මයි කලිසම අයින් කරන්න හරි.
දැන් එහෙනම් මුදලාලි එයාට උන් හිටි දැන් අමතක වෙනවා අයියෝ. මොකද ස්වාමී? නෑ මේ ගූබියෙක් කියා. හොඳට දැනෙනවා ඇතිනේ ස්වාමී හොරාට. ඔව් ඒක තමයි. කෝ දෙන්න බලන්න ස්වාමී අපිත් දැන්ලා බලමු. Karithaya thaya thaya ස්වාමී දුවනවා නේද මුදලාලි? අපි තව අයමු මේකට. හොර සාම කෙනෙක් වෙන්නේ නැති බං කොල්ලෝ. සමහරක් විට ඌ තමයි තැඹිලි කඩන්නේ නැත්තේ හොරෙන්. පච්ච ගෙලින්නද ඉරපයන්කෝ. වන්න විදියක් නැහැ නේ මේකට අයිද්දි. අර මේකට අයිද්දු අර උඩ පනිනවා අර. හොඳයි සාම කෙනෙකුත් හොයාගත්තා. ඒක නේ මේ කොල්ලෝ අවසුත් වෙලානේ. මට පොඩ්ඩක් කන්නාසවත් පැත්තට යන්න තියෙනවා. පොඩ්ඩක් පොළොවට බලාගන්න හොඳේ. දන්නවන් දැන් ඉන්නුන් ගැන. හරි මුදලාලි මම බලා ගන්න බය වෙන්න එපා. හලෝ ආච්චි. මුදලාලි නෑ. අංගල පොල්ල පෙට්ටියත් එක්කගෙන ඉන්න. කුරුම්බටි කඩද හැද අපිට. කිරියප්පට පුරුසෙසේ ඉගවලු. එහෙනම් කොල්ල අපි දැන් එන්නද? ඉතින් අපි එන කුරුම්බවත් විනාශ කරමු. ඔබ දැන් කොල්ල අපිට අග්ගාල එනවා. බෑග් එක ෆෝන්ට ඉන්න දීපන්. අපි යමු. මං යන විදියට වරෙල්ලා. නොදෝමකින්. කිරියප්පට පුරුසෙසේ ඉගවලු. කොල්ලෝ මාව මෙතනින් පාන්නද? මාව අරන් ඵලයන්කෝ. කොල්ලෝ කක්කු වෙන කලින් අපි කඩමු නේද? අද මුරට කවුරුත් ඕනේ නෑ ආච්චි. අද මුදලාලියේදී හවස් වෙයි. අද අපි කඩමු ඔක්කොම. Nanti muda kata horpol. Me ubah jangan ya ko horpol kan me guneria ke pol latte ne ko me horpol kan amma ke appa ke pol ora to pol ore to pol ari mau pol ora to mana tere මාකරි අමතකුණා වගේ. අම්මලා සිර ගෙදර කැස්ස දාලා වෙලා. ඒ එල්ලෙන බෑග් එකක් ඔකට ඔඩු වෙන තියෙනවා. මචං මුදලාලිට ඔක්කොත් ඉන්න බං. නෑ මචං සමහරක් කරන්න ඕන කියලා තියෙනවා. මුදලාලිගේ තු ඔක්කොත් පොඩි කියලා බං. නේද? එහෙනම් ඇතිනේ. මේ දැන් කරන්න දෙයක් නෑ. අපි ඌට පෙන්නුවා අපි බය නෑ කියලා ඌට. දැන් ඌට ඕනේ ගහට නැගපු එකා විතරයි. ඌ දැන් ඇහිල්ලා හයි කවුද නැග්ගේ කියලා. අපි හැමෝම එකපාර කියමු බය නැතුව මමයි නැග්ගේ කියලා. හරිද? බෝල එක එකක් එල්ලෙන්න එපා මම ඔතනට එනකන්. අඩියක් හරි තිබ්බත් දන්නවනේ. ඔක්කොම එක පොලෙමඩ වරේ. දැන් ගියපන් කවුද ගහන්න ගියා කියලා? මමයි නැග්ගේ. ඌ මෙයා තමයි මුදලාලි. මෙයා තමයි මුදලාලි. ඔර මම මූව තමයි යවන්න. බෝල ඔක්කොම ඵලයල්ල. මල්ලියේ නරක මිතුරන්
පිළිගන්ත එපා. බෝතම මෙච්චර දැසෙවේ. උඹට මම සේසේ ආච්චෝ ආ කොල්ල මං ආයේ තනකොළ ටිකක් කපන්න. තනකොළ කොහෙද ආච්චි පොල් ගහේ?